රෝගියාගේ පැත්තෙන් පැවැත්ම හරියට කරගෙන ගියොත් අපිට ඒ ටික තාම හොඳට මේ කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. සහ ඉක්මනින් සුවපත් වෙන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි නාඩි වලින් තමයි ගොඩක් අපි මෙයාගේ බොඩි චෙක් කරේ. දැන් වෙස්ටර්න් මෙඩිසින් වල ප්‍රතිකාර ගත්තා නේ බැලුවානේ ඊදස්සල නේද? ඔව් එතකොට මෙහෙමයි. ඒහෙදි කිව්වේ දැන් මෙහෙ බෙහෙත් අරගෙන මං කිව්වේ නෑ මෙහෙ බෙහෙත් ගන්නවා කියලා. ඔව්. ඒගොල්ලෝ ලේස් එකක් චෙක් කරා එක දවසක්. ඒකේ රිපෝට් එක ආවට පස්සේ ඒක බල්ලක්වත් දැන් ඔයාගේ ලේ හොඳයි. එකක් වකුගඩු විතරක් දුර්වලයි. ඒ නිසා වේදනානාශක විතරක් පාවිච්චි කරන්න එපා කිව්වා. ඔයාට අර කාටිකියා කියන විටමින් එකයි කැල්සියම් කියලා ටැබ්ලට් එකකුයි ඒ දෙක විතරක් ගන්න කිව්වා. ඒකත් මාස 4ක් කරන් නවත්තලා ආය ටික මාස 3කට විතර පස්සේ ආය ස්ටාර්ට් කරන්න කිව්වා. දැන් ඔයාට දැන් මුකුත් ඕනේ දැන් ඔයා අර සාමාන්‍ය මේ වයසේ ඉන්න කෙනෙකුගේ සාමාන්‍ය මට්ටමේදී ඉන්නවා. ඊළඟට තව සමහර ලාවට මෙයාගේ තියෙන තත්ත්වයන් දැන් වයසත් එක්ක සමහරට වැස්ස වැඩිපුර සීතල කාලවලදී පොඩ්ඩක් අපෝගේ කකුල් වල හිරිගතිය එන්න පුළුවන්. ඒකට අපි මේ බෙහෙත් ටිකක් ගිහින් තියාගෙන බෙහෙත් බොන්න ඕනේ නැහැ. ගිහින් තියාගෙන අවශ්‍ය වෙච්ච වෙලාවට විතර ඒ සෙල් ටිකක් වගේ එහෙම ගා ගන්න. දැන් ඉතින් සම්පූර්ණ සුවය ලැබිලා තියෙන්නේ. ඒක පිළිගන්නව නේද? ඔව්. ડોක්ටර් මෙහෙමයි. මම අර උණු වතුර තියාගෙන ඉන්න කිව්වනේ. මේවත් ලුණු වතුරේ ඔබාගෙන ඉන්න කිව්වනේ. ඒවා කරන්න ඕනද දැන්? දැන් ඕනේ නැහැ. දැන් වාගේ දැන් අවශ්‍ය වුණොත් ගොඩාක් වෙයි වැස්ස දවස් වලට සමහර වෙලාවට ක්ලයිමේට් වෙනස් වෙන අවස්ථාවලදී පොඩ්ඩක් එහෙම කකුල් මේ අප චුට්ටක් ආපහු හිරිය වගේ එන්න පුළුවන්. සෙන්සයිට දැන් කප වර්ධනය වෙන අවස්ථාවල. ඒ වගේ දවස් වලට මම අර තෙල් එකක් දෙනවා තියාගෙන ඒ තෙල් එක චුට්ටක් කකුල් දෙක රත් කරලා තවලා නෑ මම වෙන එකක් දෙනවාද. ඒක ඒ වෙලාවට විතරක් ගා ගන්න. ඔයාට විතරම ඔව් හැමදාම නෙමෙයි අවශ්‍ය වෙච්ච වෙලාවට විතරක්. විශේෂයෙන් වැඩි දවස් වලට වගේ කකුල ඊර වෙන ගතිය ආවොත් විතරක් එදාට ගා ගන්න. මම තව තෙල් එකක් දෙන්න මාට සාමාන්‍ය විදිහට හවස තෙල් ටිකක් ගා ගන්න. දැන් අර බොන බෙහෙත් එක මම ඉතින් ඕනේ නැහැ. මම මේ අවශ්‍ය වුණොත් ගන්න විතරක් ටිකක් දෙන්න. දැන් ඉතින් සීනි කන්නේ නැතුව සීනි පිටි ටික අඩු කරලා සාමාන්‍ය විදිහට පළතුරු එළවලු ටිකක් කාලා ටික කවන්නේ කමන්නේ. ඒවා ටික එහෙම ගන්න සාමාන්‍ය විදිහට කරගෙන ඉන්න. හරි එහෙනම් බුදු සරණයි එහෙනම් නෑ ආයෙ එන්න බෙහෙත් ගන්න එන්න ඕනේ නෑ එන්න ඕනේ මම බල්ලෙන් එන්න බල්ලෙන් ඒක කවන්නේ බල්ලෙන් එන්න මම හොද මේ සීවටන දෙක්කුත් ගෙනන් දුන්නා ඒක තමයි රෝගියෙක් විදියට නැතුව සාමාන්‍ය කෙනෙක් විදියට ඇවිල්ලා යන්න ආවට කමන්නේ ඕන වෙලාවට